ආයිබෝවන් අපි හැමෝටම සුබ දවසක්. වියලි පළතුරු. කිව්ව ගමන් මතක් වෙන්නේ මොකක්ද? නිකම්ම පැණි රස කෑමක් විතරද? හොඳයි. අද අපි බලමු ඒ කතාව සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්නේ කොහොමද කියලා. අතරම ගොඩක් දෙනෙක් හිතන්නේ යම තමයි වියල පළතුරු කියන්නේ සීනි දාපු නිකන් කටට රසට කන දෙයක් කියලා. හැබැයි ඇත්ත කතාව ඊට වඩා කොච්චර වෙනස්ද කොච්චර ගැඹුරුද කියලා දැනගත්තම පුදුම හිතෙයි. හොඳයි. එහෙනම් අපි මේ වෙනස පැහැදිලිවම බලමු. එක පැත්තක තියෙන කඩේ තියෙන සාමාන්‍ය වියලි පළතුරු. ඒවට සීනි එකතු කරලා සල්ෆයිඩ් වඩේ කල් තියාගන්න දේවල් දාලා පෝෂණයත් හොඟා කඩුයු. අනෙක් පැත්තේ තියෙන්නේ අපේ ශ්‍රී ලංකාවේ කාබනිකව හදපු විජ්‍රණය කරපු පළතුරු. කිසිම දෙයක් එකතු කරලා නැහැ. තනිකරම පෝෂණයෙන් පිරුණු ඇඟට ගුණදායක දේවල් විතරක්. ඉතින් කොහොමද මේ තරම් ලොකු වෙනසක් වෙන්නේ? ඒකට ප්‍රධානම හේතුව තමයි මේ පළතුරු එන තැන. ඒ කියන්නේ ඒ පළතුරේ මූලාරම්භය. ඒක තමයි හැමදේම තීරණය කරන්නේ. බලන්න ශ්‍රී ලංකාව කියන්නේ හරිම විශේෂ තැන. අපේ රටේ පස දේශගුණය මේ දෙකේ එකතුව ලෝකෙ වෙන කොහෙවත් හොයාගන්න බෑ. ඊට පස්සේ තියෙනවා අපේ පාරම්පරික දැනුම හෙළ වෙදකම වගේ. ඒ දැනුමෙන් පළතුරු දිහා බලන්නේ කෑමක් විදිහට විතරක් නෙවෙයි ප්‍රබල ඖෂධයක් විදිහට. ඉතින් මේ පළතුරු වවන්නේ කිසිම රසායනික ද්‍රව්‍යයක් නැතුව සම්පූර්ණ කාබනික ක්‍රමවලට. හරි පළතුරේ මූලිය ගැන කතා කළානේ. දැන් අපි යමු එකේ ඊළඟ පියවරට. ඒ කියන්නේ විජලනය කියන ක්‍රියාවලියට. මේක හිතන තරම් සරල දෙයක් නෙවෙයි. නිකම්ම වතුර ටික අයින් කරනවට වඩා ගොඩක් එහා ගිය දෙයක් මෙතන සිද්ධ වෙනවා. හිතන්නකො මෙහෙම පළතුරක තියෙන වතුර ටික හිමින් අයින් කරනකොට ඒ පළතුරේ තියෙන හොඳ හැමදේම ඒකයි පෝෂ්‍ය පදාර්ථ, තන්තු, ශක්තිය මේ ඔක්කොම එක තැනකට ගුලි වෙනවා. හරියට මුළු පළතුරෙම සාරේ පොඩි කෑල්ලකට කැටි කරනවා වගේ වැඩක්. හොඳම උදාහරණය තමයි අඹ. අලුතම ග්‍රෑම් 100ක තියෙන කැලරි 60ක් වගේනේ. හැබැයි ඒ ග්‍රෑම් 100ම වේලුවට පස්සේ බලන්න මේ ගාන. කැලරි 317ක්. ඒ කියන්නේ ශක්තිය 5 ගුණයකින් විතර වැඩි වෙනවා. පුදුමයි නේද? ශක්තිය විතරක්ම නෙවෙයි වැඩි වෙන්නේ. මේ බලන්න ආහාරමය තන්තු. ඒ කියන්නේ ෆයිබර්. ඒ වගේම පොටෑසියම් වගේ ඇඟට අත්‍යවශ්‍ය දේවල් 3 ගුණයකින් විතර වැඩි වෙනවා. ඉතින් මේක නිකම්ම කෑමක් නෙවෙයි පෝෂණ බලාගාරයක් වගේ. හැබැයි මෙතන තව වැදගත් දෙයක් තියෙනවා. මේ හැම පෝෂණ ගුණයක්ම රැකගන්න නම් වේලන ක්‍රමය හරියටම කරන්න ඕන. නිකම් අව්‍ය වේලුවොත් බීටා කැරටින් විටමින් C වගේ වටිනා පෝෂක ගොඩක් නැති වෙලා යනවා. ඒත් නවීන සූර්ය වියලන යන්ත්‍ර පාවිච්චි කරාම ඒ පෝෂක වලින් වැඩි ප්‍රමාණයක් අපත යන්නේ නැතුව ආරක්ෂා කරගන්න පුළුවන්. හරි. අපි දැන් කතාවේ සුපිරි වීරයෝ ටික හමු වෙන්න යන්නේ. අපේ නිවර්තන කලාපයෙන් යන ප්‍රබලයෝ 3 දෙනෙක් ගැනද මේ කතා කරන්නේ. අඹ, කෙසෙල් සහ අන්නාසි. මේ එක එක කෙනාට Tamanටම ආවේනික සුපිරි බලයක් තියෙනවා. ඉතින් පළවෙනි වීරයා අන්කවරෙක්වත් නෙමෙයි පළතුරු වල රජු විදියට අපි කවුරුත් දන්න අඹ. අඹවල තියෙන සුපිරි බලය තමයි මැන්ජිෆෙරින්. මේක හමු වෙන්නේ අඹවල විතරයි. මේක හරියට ප්‍රබල ප්‍රතිඅක්ෂිකාරකයක්. සරලව කිව්වොත් අපේ ඇඟ ඇතුලේ සෛල විනාශ වෙන එක වයසට යන එක වළක්වන්න මේක උදව් කරනවා. ඒ වගේම රුධිරයේ සීනි පාලනයටත් උදව් වෙනවා. ඉතින් මේ අඹවල ගුණය එක එක විදිහට ලබා ගන්න පුළුවන්. තීරු විදිහට, පොඩි කෑලි විදිහට කුඩු කරලා, එහෙම නැත්නම් බාරටක් විදිහට දෙන්නවා. හොඳයි. අපි දෙවෙනි වීරයා තමයි කෙසෙල්. කෙසෙල් කියුවම අපි කවුරුත් දන්නවා ඒක කොච්චර තන්තු බහුල දෙයක්ද කියලා. විශේෂයෙන්ම බඩවැල් වල සෝකියට නම් කෙසෙල් කියන්නේ නියම යාළුවෙක්. කෙසෙල් වල තියෙන සුපිරි බලය තමයි ප්‍රතිරෝධී පිෂ්ඨය. විශේෂයෙන්ම අමු කෙසෙල් වේලලා හදන පිටිවල මේක ගොඩක් තියෙනවා. මේක හරියට අපේ බඩවැල් ඇතුලේ ඉන්න හොඳ බැක්ටීරියා වලට දෙන කෑමක් වගේ. ඒ හොඳ බැක්ටීරියා සතුටින් හිටියම අපේ ආහාර දිරවීම නියමයට සිද්ධ වෙනවා. ඒත් මෙතන පොඩි රහසක් තියෙනවා. හැම කෙසෙල් වර්ගයකම තන්තු එක වගේ නෑ. මේ ප්‍රස්ථාරය දිහා බලන්න කෝල් කුට්ටු ඇබුල් කෙසෙල් එක බලනකොට සීනි කෙසෙල් වල තියෙන තන්තු ප්‍රමාණය අනිත් හැමෝටම වඩා ගොඩක් වැඩි. බලන්න 20% එකත් වැඩි. ඉතින් මේ තන්තු බහුල ගුණයත් අපිට විවිධ විදියට ගන්න පුළුවන්. කෙසෙල් චිප්ස්, පෙති, කුඩු, එහෙම නැත්නම් බාර් එකක් විදියට උනත්. හරි, අපි එනවා අපේ තුන්වෙනි වීරයා ගාවට. එයා තමයි අන්නාසි. අන්නාසි කියන්නේ නිකම්ම නෙවෙයි එන්සයිම වලින් පිරුණු බලාගාරයක්. අන්නාසි වල තියෙන සුපිරි බලය තමයි බ්‍රොමලයින්. මේක හරිම පුදුම එන්සයිමයක්. ඇඟේ තියෙන ඉදිමුම, දැවිල්ල වගේ දේවල් අඩු කරන්න මේකට පුළුවන්. ඒ වගේම තුවාලයක් වුණාම මේක ඉක්මනට සුව වෙන්නත් මේක උදව් කරනවා. හරියට ඇඟ ඇතුලෙන් දැන් වැඩ කරන පොඩි දොස්තර කෙනෙක් වගේ. අන්නාසි වල මේ සුව කිරීමේ ගුණයත් විවිධ විදිහට ලබා ගන්න පුළුවන්. රවුම් විදිහට, කෑලි විදිහට, නැත්නම් කුඩු හරි පල්ප් එකක් විදිහට හරි.
හොඳයි අපි දැන් බලමු මේ අමෘදු දහස් ගාණක් පරණ අපේ දැනුම අද තියෙන විද්‍යාවත් එක්ක එකට ගැලපෙන්නේ කොහොමද කියලා. ඒ කියන්නේ සම්ප්‍රදායයි විද්‍යාගාරයයි මුණ ගැහෙන තැන. උදාහරණයක් විදිහේ ආයුර්වේදයේ ගන්න. එහෙ කියනවා ඉදුණු අඹ කියන්නේ හෘද්‍ය. ඒ කියන්නේ හදවතට හොඳයි සහ බල්ය. ඒ කියන්නේ ශක්තිය වඩනවා කියා. මේක තමයි හොඳම උදාහරණය. බලන්න අපේ පැරණි ආයුර්වේදයේදී බඩේ අමාරු වලට කෙසෙල් පාවිච්චි කළා. ඒගොල්ලෝ ඒක දැනගෙන හිටිය අත්දැකීමෙන්. අද විද්‍යාවෙන් එක ඔප්පු කරලා තියෙනවා. සීනි කෙසෙල් වල තියෙන අර අධික තන්තු ප්‍රමාණය නිසා බඩවැල් වල ක්‍රියාකාරීත්වය ක්‍රමවත් වෙනවා කියලා හොයාගෙන තියෙනවා. ඉතින් පරණ දැනුමයි අලුත් විද්‍යාවයි කියන්නේ එකම කතාවක්. ඉතින් පස්සින්දම් පටන් අරගෙන සුපිරි ආහාරයක් දක්වා යන මේ පළතුරක ගමන ගැන අපි දැන් කතා කළා. ඉතින් ඊළඟ වතාවේ පොඩි කෑමක් කන්න හිතනකොට ඒ දිහා බලන විදිහ සමහර වෙලාවට ටිකක් වෙනස් වෙයි. නිකම්ම රස විතරක් නෙවෙයි ඒට ඇතුලේ තියෙන කතාවත් මතක් වෙයි නේද?